අයිබෝන් හැමෝටම RT Forex අපේ Forex course එකේ 4 වෙනි පාඩමත් එක්කයි අද ඔයාලා එකතු වෙන්නේ. කලින් පාඩමේදී අපි support සහ resistance ගැන ඉගෙන ගත්තා. හැබැයි market එක හැම වෙලේම එකම තලයක horizontal විදිහට ගමන් කරන්නේ නැහැ. trend line එකක් කියන්නේ ඇල අතට අඳින dynamic support හෝ resistance එකක්. පළවෙනි එක up trend line. මිල දිගින් දිගටම higher highs සහ higher lows හදනකොට අපි මේ trend line එක භාවිතා කරනවා. මෙතනදී අපි candle වල පහළ තියෙන low points යා කරලා තමයි ඉර අඳින්නේ. මේක මිලට dynamic support එකක් විදිහට ක්‍රියා කරනවා. දෙවෙනි එක down trend line. මිල පහළට එනකොට අපි ඉර අඳින්නේ candle වල ඉහළින් තියෙන high points යා කරමින්. මේක dynamic resistance එකක්. මේ trend lines අඳින්න අපිට trading wave platform එක හෝ ඔයාලගේ MT5 app එකේ තියෙන trend line tool එක පාවිච්චි කරන්න පුළුවන්. trend line එකට සමාන්තරව විරුද්ධ පැත්තෙනුත් තව ඉරක් ඇන්දොත් ඒක channel එකක් වෙනවා. මේ channel එක ඇතුලේදී buy සහ sell අවස්ථා හොයාගන්න ලේසි. trend line එකක් නිවැරදිව අඳින්න රීති දෙකක් තියෙනවා. පළවෙනි රීතිය තමයි trend line එකක් වළංගු වෙන්න අවම වශයෙන් touch points දෙකක් තියෙන්න ඕනේ. දෙවෙනි රීතිය කවදාවත් candle එකේ body එක කපාගෙන ඉරි අඳින්න එපා. හැම වෙලේම candle එකේ wick එකේ අදිස් යා කරන්න. එතකොටයි analysis එක නිවැරදි වෙන්නේ. මිල trend line එකක් break out කළොත් පවතින trend එක වෙනස් වෙන්න යනවා කියලා හිතන්න පුළුවන්. retest එකක් එනකන් ඉඳලා trade එකට යන එක ගොඩක් ආරක්ෂිතයි. එහෙනම් අදම trading wave හෝ MT5 එකේ මේ විදිහට trend lines ඇඳලා අපේ group එකට එවන්න. RT Forex එක දිගටම රැඳී සිටින්න. ජය වේවා.